සුබ දවසක් අදත් අපි කතා කරන්න හදන්නේ 1200 ප්‍රොජෙක්ට් එකක් ගැන. මේ ඔටෝමේටඩ් වෙයර්හවුස් එකක් කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නේ කියලා සහ මේක රිමෝට්ලි කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ කියලා. ඒතර මම මේකේ සෝස් කෝඩ් එක වීඩියෝ එක පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක අපි PLC ක්ලාස් වල අපි කරන ප්‍රොජෙක්ට් එකක්. ඒතකොට මම මේක ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් විදිහට ඔයගොල්ලන්ට කරන්න කියලා බැලුවේ. කොහොමද අපේ තියෙන වෙබ්සයිට් එකක් කරා ඔටෝමේටඩ් වෙයර්හවුස් එකක් කන්ට්‍රෝල් කරන්න කියලා. ඒතකොට ඔයාලට පේනවා ඇති මේ රැක් එකක් තියෙනවා. මේ රැක් එකට ප්‍රොඩක්ට් ෆිල් කරන්න සහ මේ රැක් එකෙන් ප්‍රොඩක්ට් අන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා කන්වේයර්ස් දෙකක්. ප්‍රොඩක්ට් එකක් අපි ලෝඩ් කරන කන්වේ එකක් සහ ප්‍රොඩක්ට් එකක් ඩිස්චාර්ජ් කරන කන්වේ එකක්. ඒතර මේක සිමුලේෂන් එකක් විදිහට හදලා තියෙන්නේ. මොකද හේතුව අපිට මේ වගේ රියල් ෆැක්ටරි එකක් හදාගන්න බැරි හින්දා අපිට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ වගේ 3D මොඩල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක ප්‍රෝග්‍රෑම් කරන්නත් 1200 Siemens ලගේ PLC එක 1200 කියන PLC එක පාවිච්චි කරලා තියෙන්නේ. මේක තව ඕන જાතික PLC පාවිච්චි කරන්න පුළුවන්. සහ ඊට පස්සේ අපේ තියෙන වෙබ්සයිට් එක හරහා තමයි මේක කන්ට්‍රෝල් වෙන්නේ. මම පෙන්නනම් හදාගත්ත වෙබ් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට මේකේ මේ තියෙන රැක් නම්බර්ස්. එතකොට අපිට පුළුවන් මේ කැමති නම්බර් එකකට ප්‍රොඩක්ට් මේ කැමති නම්බර් එක තියෙන ප්‍රොඩක්ට් අපිට ඇඩ් කරන්නත් පුළුවන්. ඒ නම්බර් එකේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් අපිට ඒක අන්ලෝඩ් කරන්නත් පුළුවන්. රයිට්. ඒකට මම අද බලන්නේ දැන් මෙතන එක ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම්බර් 3 වල. ඒතකොට අපේ වෙබ්සයිට් එක රියල් අප්ඩේට් වෙලා තියෙනවට පේනවා ඇති. මේ මගේ අතේ තියෙන ෆෝන් එක. ඒතකොට මේ 3 වල 3 කියන බ්ලොක් එකේ ග්‍රීන් කලර් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අපි මුලින්ම බලමු කොහොමද මට පුළුවන් වේද කියලා මේ ෆෝන් එක හරහා ඒ රැක් නම්බර් 3 වල තියෙන ප්‍රොඩක්ට් එක අන්ලෝඩ් කරන්න. මම දැන් මේක අන්ලෝඩ් කරන්න කියලා රික්වෙස්ට් කරනවා. කොළ පාට බටන් එක ප්‍රෙස් කරලා රයිට් රික්වෙස්ට් එකක් ගියා. ඔයාලට දැන් පේනවා මේ ප්‍රොඩක්ට් එක අන්ලෝඩ් වෙනවා. ෆෝක්ලිෆ්ට් එකෙන් ඉන්නේ. එතකොට මේ සම්පූර්ණ මේ සීක්වෙන්ස් එක සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන PLC එකකින්. එතකොට මේ PLC එකේ ප්‍රෝග්‍රෑම් එකක් අනුව තමයි මේ අරන් වෙන්නේ. දැන් එක්සිට් කරන එකට තිබ්බයින් පස්සේ මේ ප්‍රොඩක්ට් එක කෙලින්ම එක්සිට් වෙනවා. එතකොට මේ විදිහට පුළුවන් අපිට ප්‍රොඩක්ට් එකක් අන්ලෝඩ් කරන්න. දැන් අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා 3 කියන නම්බර් එක රෙඩ් කලර් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක දැන් මේ වෙද්දි අන්ලෝඩ් වෙලා තියෙනවා. අපිට තව එකක් ලෝඩ් කරන්න ඕන නම් බලමු. නම්බර් 5 වලට එකක් ලෝඩ් කරන්න කියලා මම 5 කියන එක ප්‍රෙස් කරනවා. රයිට් රික්වෙස්ට් එක පාස් වෙනවා. ඔයාලට පේනවා දැන් කන්වේ එක යනවා. කන්වේ එක දිගට ප්‍රොඩක්ට් එකක් අරන් ගිහිල්ලා බලමු 5 කියන රැක් එකට දාන්න ඕනේ. හරි. 5 කියන රැක් එකට මේ විදිහට ප්‍රොඩක්ට් එක ප්ලේස් වෙනවා. ඒතකොට මේ වගේ මේකේ තියෙනවා ස්ලොට් 57ක්. මේ 54ට ප්‍රොඩක්ට් ලෝඩ් කරන්නත් පුළුවන්, අන්ලෝඩ් කරන්නත් පුළුවන්. සහ අපිට වෙබ්සයිට් එකක් කරා ඒ අප්ඩේට් එක ගන්න පුළුවන්. මොකද්ද ප්‍රොඩක්ට් එකක් තියෙනවද නැද්ද? අපිට එතන ප්‍රොඩක්ට් එකක් ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එතන එකක් අපිට අන්ලෝඩ් කරගන්න පුළුවන්ද කියලා. රයිට්. මම පෙන්නන්නම් මේ විදිහට දැන් 5 කියන තැන ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා පෙන්නනවා මේ සයිට් එකේ. ඉතින් මේ විදිහට මේ වගේ අපිට පුළුවන් සීක්වෙන්ෂල් කන්ට්‍රෝල් කරන ප්‍රෝග්‍රෑමින් PLC එකක් කරා කරන්න සහ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරලා අපිට ඒක රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. ඒකට අපි PLC ක්ලාස් එක මේ වගේ මේ ලෙවල් එකටම කතා කරනවා සහ බේසික් ලෙවල් එකකුත් තියෙනවා. ඔයාලට මේ ගැන කැමැත්තක් තියෙනවා නම් PLC ඉගෙන ගන්න අපි ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මම වීඩියෝ එකත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකක් එවන්නම්. ඒකේ තියෙනවා ඔයාලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. අපි ඊළඟ දවසක තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.